2026ේදී ලොන්ච් වෙන්න තියෙන හොනලගේ රොබට් ෆෝන් එක ගැන තමයි අද විස්තර කතා කරන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. වෙනද වගේම පෙරල් YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මීට ටික දවසකට කලින් හොන සමාගම එයාලා ඊළඟ අවුරුද්දට ලොන්ච් කරන්න තියෙන හොන රොබට් ෆෝන් කියලා ෆෝන් එකක වීඩියෝ එකක් එයාලගේ ඔෆිෂියල් YT channel එකේ සහ එයාලගේ වෙබ් එකේ දාලා තියෙනවා. හොන ලව කෙනෙක් නම් අනිවාරෙන් ඔයා මේ වීඩියෝ එක මේ වෙනකොට බලලත් ඇති. මේ හොන ෆෝන් එකේ ඔෆිෂියල් ස්පෙසිෆිකේෂන් නම් ඇත්තටම තාම නිල වශයෙන් දාලා නැහැ කොහෙවත්. මේ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙන්නේ යාලා ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට එළියට දාපු මේ වීඩියෝ එක පාදක කරගෙන එතනදී අපිට අනුමාන කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැන තමයි කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකෙන්. මුලින්ම අපි මේ ඩිවයිස් එකේ තියෙන ලුක් එක ගැන පොඩ්ඩක් කතා කරොත් ඇත්තටම රොබෝ කැමරාව පොප් අප් වෙලා තියෙන වෙලාවට නම් මාර්ම කියුට් ලුක් එකක් තමයි මේ ඩිවයිස් එකේ තියෙන්නේ. ඒ වගේම බැක් එකත් ටිකක් අමුතුම ලුක් එකක් තියෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා කියලා ඩිසයින් එක පැත්තෙන් පොඩ්ඩක් අපිට අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය හොඳ කියුල් ටිකක් තියෙන ලුක් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඩිවයිස් එකේ ඇත්තටම අපිට හයිලයිට් වෙන පාර්ට් එක තමයි මෙන්න මේ රොබෝ ආර්ම් එකක් එහෙම නැත්නම් රොබෝ ගිම්බල් එකක් තියෙන කැමරාව. ඔයාලා එළියට දාපු වීඩියෝ එක හොඳට බැලුවම අපිට තේරෙන දෙයක් තමයි ලොකු කැමරා මෙකනිසම් එකක් මේ ඩිවයිස් එක ඉන්ක්ලූඩ් කරලා තියෙනවා කියලා. මොකද සාමාන්‍ය විදිහට තියෙන මෙන්න මේ කැමරා එක ඇත්තටම මේන් කැමරා විදිහට තමයි ඇත්ති කියලා මට හිතෙනවා. ඉතින් මෙන්න මේ මේන් කැමරා එක තමයි රොබෝ කෙනෙක් විදිහට හයිඩ් වෙලා දෙන තැනෙන් පොප් අප් වෙලා එළියට එන්නේ. අනෙක් කාරණේ තමයි මේ කැමරාව ගොඩාක් දුරට ගිම්බල් එකක පර්ෆෝමන්ස් වීඩියෝ වලට සහ ෆොටෝස් වලට දෙනවා නම් මම මේක ගොඩාක් හොඳයි කියලා හිතනවා. මොකද වීඩියෝ වලට ගිම්බල් එකක් නැති නිසා සාමාන්‍යයෙන් වීඩියෝ ස්මූත් වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා මේක ගිම්බල් එකක් විදිහටම අපිට යූස් කරන්න පුළුවන් නම් වීඩියෝග්‍රැෆි වලට ඇත්තටම මාර හොඳයි කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ වීඩියෝ එකෙන් පැහැදිලිව පේනවා මේ ඩිවයිස් එක ගොඩාක් දුරටම AI එක්ක කම්බයින් කරලා නිර්මාණය කරાવી කියලා. ඒ මොකද ඔයාලට දැන් පේනවා මේ ඩිවයිස් එක ගැන ලොන්ච් කරපු වීඩියෝ එකේ අපිට තියෙනවා මුලින්ම AI කියලා. AI මොබයිල් ෆෝන් කියන එක තමයි මෙයාලා මෙතනදී අපිට කියන්න උත්සාහ කරන්නේ. ඉතින් මට හිතෙනවා මෙයාලා මේ AI එක්ක ලොකු කම්බයින් එකක් කරලා සාමාන්‍ය මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඒ උත්තර දෙන්නේ සවුන්ඩ් ඇන්ඩ් මූවමන්ට් කියන දෙකම එකතු කරලා. ඉතින් අපිට ඔය රොබෝගේ පොඩි කියුට් සවුන්ඩ් ටිකකුත් බලා ගන්න ලැබෙනවා ඔන්න ඔය AI මූවමන්ට් උත් එක්ක. ඉතින් අනෙක් කාරණය තමයි මේ ඩිවයිස් එකේ උඩ කොටසේ තියෙන රොබෝ කැමරා එක ගාවින්ම තියෙන මෙන්න මේ ස්පීකර් ග්‍රිල් එක. මෙන්න මේ ස්පීකර් ග්‍රිල් එක නිසා අපිට අනුමාන කරන්න පුළුවන් අනිවාර්යෙන් මෙන්න මේකේ උඩ සහ යට කියන දෙකේම ස්පීකර් ග්‍රිල් දෙකක් ඇති. ඒ නිසා සාමාන්‍ය මේ රොබෝ අවුට්පුට් කරන සවුන්ඩ් ගොඩාක් හොඳට පවර්ෆුල් විදිහට එළියට අවුට් කරන්න තමයි මේ වගේ ස්පීකර් එකක් මෙතන ඉන්ක්ලූඩ් කරන්න ඇත්ති කියලා මට හිතෙනවා. හැබැයි මට මේකේ හොයාගන්න බැරි වුණා මයික් එකක් කොහෙද තියෙන්නේ කියලා. හැබැයි රොබෝ කැමරාවේ දකුණු අත පැත්තට වෙන්න පොඩි කටවුට් එකක් තියෙනවා. ඒක මයික් එකක්ද නැත්නම් සෙන්ස් එකක්ද කියලා දාගන්න අමාරුයි. හැබැයි මේකේ හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් නම් තියෙවි කියලා කියන්න පුළුවන්. අනෙක් දේ තමයි මේ ගිම්බල් මෝඩ් රොබෝ කැමරාවට වඩා මට ටිකක් හිතා ගන්න අමාරු මේ කැමරා එක හයිඩ් වෙලා තියෙන තැන තියෙන්නේ ප්ලාස්ටික් ගාඩ් එකක්ද නැත්නම් වීදුරු ගාඩ් එකක්ද කියන එක. සහ මේ වීඩියෝ එකේ තියෙන විදිහට කැම් එක පොප් අප් වෙන වාරයක් පාසා ක්වොලිටි එක ලොස් වෙන්නේ නැතුව තියාගෙන මේ වගේ ඕපන් ඇන්ඩ් ක්ලෝස් වෙන්න මොන වගේ මෙකැනිසම් එකක් මෙතනට මෙයාලා ඉන්ක්ලූඩ් කරාවිද කියලා. ඒක තමයි මට ටිකක් හිතා ගන්න අමාරු. මොකද ඒක ග්ලාස් එකක් නම් ඒ වගේ විදිහට ඇරෙන්න වැහෙන්න කොයි විදිහේ මෙකැනිසම් එකක් යාලා මෙතන කැමරා සෙටප් එකටම ඉන්ක්ලූඩ් කරලා තියෙවිද කියලා තමයි ටිකක් හිතා ගන්න අමාරු. ඉතින් අපි බලමු හොන සමාගම ඒකත් කොයි විදිහට නිර්මාණය කරලා එළියට එවයිද කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක පාදක කරගෙන මම මේ කතා කරපු දේවල් ගොඩක් දුරට වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට ඒක කියන්න බෑ මොකද අනුමාන කරලා හදපු වීඩියෝ එකක් විතරයි. ඉතින් ඔයා හොන ලව කෙනෙක් නම් මේ ඩිවයිස් එකේ මම කතා කරපු දේවල් වලට අනුව ඔයාට හිතෙන්නේ මේ ඩිවයිස් එක මොන වගේ විදිහට ලොන්ච් වෙයිද කියලා පහලින් කමෙන්ට් කරන්න කියලා ඔයාලට අනිවාර්යෙන් මතක් කරනවා. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න තමයි හදන්නේ. ඉතින් අවසන් කරන්න කලින් මතක් කරනවා මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තව කෙනෙක්ට බලා ගන්න ෂෙයා කරන්නත් කියලා ඔයාලට මතක් කරන ගමන් අදට සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.